මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් උන්වහන්සේ දරන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහ විහාරයේ කාරක මහා සංඝ සභාව අද තීරණය කර තිබෙනවා. මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයකට අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී ස්ථීර තීරණයක් ලැබෙන තෙක් මෙම පදවිය අත්හිටුවීමට ක්‍රියාත්මකයි. මීට පෙර අදාළ පාර්ශවයන් කැඳවා කරුණු විභාග කිරීමක්ද කාරක මහා සංඝ සභාව විසින් සිදු කර තිබුණා. මේ අතර අටමස්ථානාධිපති ධූරයේ කටයුතු තාවකාලිකව ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍ය ආරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක හිමියන් පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.